ආයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන වෙලාව වගේම අදත් අපි වීඩියෝ එකත් එක්ක එකතු වෙනවා සියලුම දෙනාටම රුමේනියානු එම්බසි එකේ අප්‍රේල් මාසේ මුල් සති වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳ අලුත්ම අප්ඩේට් එකක් අරගෙන තමයි අදත් ඔයාලත් එක්ක වීඩියෝ එකකින් එකතු වෙලා ඉන්නේ. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකේදී කතා කරමු රුමේනියානු එම්බසි එකේ අලුත්ම තත්ත්වය මොකක්ද කියලා. දෙදස් විසිපහේ මාර්තු මාසේ අන්තිම සතිය වගේ රුමේනියානු එම්බසි එකෙන් නිවේදනයක් නිකුත් කරලා තිබුණා අපේ ගැරන්ටි ලෙටර් සම්බන්ධයෙන්. ඒ කියන්නේ එම්බසි ඉන්ටර්විව් එකට අරගෙන ගැරන්ටි ලෙටර් එක සම්බන්ධයෙන් එයාලා නිවේදනයක් නිකුත් කරලා තිබ්බා. ඒ නිවේදනයේ දාලා තිබ්බේ 2025 අප්‍රේල් මාසේ 7 වෙනිදාකින් පසුව ඉන්ටර්විව් යන සියලුම දෙනාම අරන් යන්න ඕනි ගැරන්ටි ලෙටර් එක 2025 මාර්තු මාසෙන් පසුව ගත්තු ගැරන්ටි ලෙටර් එකක් වෙන්න ඕනි. ඒ කියන්නේ 2025 අප්‍රේල් මාසේ 7 වෙනිදාකින් පසුව ඉන්ටර්විව් යන කට්ටිය අරන් යන ගැරන්ටි ලෙටර් එක 2025 මාර්තු මාසෙට කලින් ගත්තු ගැරන්ටි ලෙටර් එක නම් අන්නේ ගැරන්ටි ලෙටර්ස් මේ කන්සියුමර්ලා බාර ගන්න නැහැ කියලා තමයි මේ නිවේදනයේ දාලා තිබ්බේ. ඒ වගේම තමයි 2025 මාර්තු මාසේ 31 වෙනිදා ලංකාවේ ඒජන්සි සහ රුමේනියානු කන්සියුමර්ලා අතර තිබුණු මීටින් එකේදීත් අපි මේ ගැරන්ටි ලෙටර්ස් සම්බන්ධව මේ කට්ටිය කියලා තියෙනවා. ඒ මීටින් එකේදී කියලා තියෙන්නේ අපේ ගැරන්ටි ලෙටර්ස් එම්බසි ඉන්ටර්විව් එකට යන්න සති දෙකක් ඇතුළත ගත්තු ගැරන්ටි ලෙටර්ස් වෙන්න ඕනි කියලා. හරි එතකොට 2025 අප්‍රේල් මාසේ 7 වෙනිදාකින් පස්සේ ඉන්දියාව යන්න ඉන්න කට්ටිය හොඳට මතක තියාගන්න ඔයාලා අරන් යන ගැරන්ටි ලෙටර් එක ඔයාලා ඉන්දියාව යන්න සති දෙකක් ඇතුළත ගත්ත එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා අප්‍රේල් 28 ඉන්දියාව එකට යනවා කියලා. එතකොට අප්‍රේල් 14ත් 28ත් අතර තමයි ඔයාගේ ගැරන්ටි ලෙටර් එක කම්පැනි එකෙන් ඔයාලට ලැබිලා තියෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම මාර්තු මාසේ 31 වෙනිදා තිබුණ මීටින් එකේ අපේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක ගැනත් එයාලා කියලා තියෙනවා. අපේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක අපි ඉන්ටර්විව් යන දවසේ ඉඳන් දවස් 20කට පස්සේ ඉඳන් මාස 6ක් ඉස්සරහට තියෙන්න ඕනේ කියලා. අපි උදාහරණයක් විදිහට හිතමුකෝ ඔයාලට ඉන්ටර්විව් තියෙන්නේ 2025 අප්‍රේල් මාසේ 1 වෙනිදා කියලා. එතකොට ඔයාගේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක 2025 අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳන් මාස 6ක් නෙමෙයි 2025 අප්‍රේල් මාසේ 21 වෙනිදා ඉඳන් මාස 6ක් ඉදිරියට තමයි තියෙන්න ඕනේ. හරි 2025 මාර්තු මාසේ 31 වෙනිදා තිබුණු මීටින් එකේදී ප්‍රධාන වශයෙන් මේ කරුණු දෙක සම්බන්ධයෙන් තමයි කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක සහ අපේ ගැරන්ටි ලෙටර් එක සම්බන්ධව තමයි ප්‍රධාන වශයෙන්ම දැනුවත් කරලා තියෙන්නේ. ඊට අමතරව එම්බසි ගාස්තුවෙත් නැවත වෙනසක් සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් 126ක් නේ කලින් එම්බසි ගාස්තුව තිබ්බේ. දැන් ඒක නැවතත් 130ක් වෙලා තියෙනවා. එතකොට දැන් ඔයාලා එම්බසි ඉන්ටර්විව් යන කෙනෙක් ඩොලර් 130ක් අරන් යන්න. දැනට නිකුත් වෙන SC නම්බර්ස් ගත්තාම SC 168 අග සහ 169 නිකුත් වෙන්න පටන්ගෙන තියෙනවා. ඒ කියන්නේ 2024 6 වෙනි මාසේ අග 6 වෙනි මාසේ 27 28 සහ 7 වෙනි මාසේ 1 2 3 වගේ දිනවල සබ්මිට් කරපුවාට දැන් ඩේට් ඉෂුව වෙනවා. 2024 6 වෙනි මාසේ අග සහ 7 වෙනි මාසේ මුල එම්බසි සබ්මිට් කරපු දැනටත් ඉන්ටර්විව් ඩේට් ආපු නැති කට්ටිය ඉන්නවා නම් දැන් එයාලා පොඩ්ඩක් සූදානම්ින් ඉන්න ළඟදිම ඔයාලට ඉන්ටර්විව් ඩේට් එකක් එයි. ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න ගත්තොත් ප්‍රශ්න වල ලොකු වෙනසක් වෙලා නැහැ. සුපුරුදු පරිදි අපේ ගැරන්ටි ලෙටර් එක වර්ක් පර්මිට් එක සහ අපේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ගැන තමයි වැඩිපුර ප්‍රශ්න අහලා තිබුණේ. ඒවට සූදානම් වෙන්න. හරි 2025 අප්‍රේල් මාසේ මුල් සතිය වෙනකොට රුමේනියානු එම්බසි එකේ තත්ත්වය සහ සිදු වෙනස්කම් පිළිබඳව තමයි අද වීඩියෝ එකෙන් පැහැදිලි කිරීමක් කරේ. බොහොම ස්තුතියි. වෙනදා වගේම අදත් අපි වීඩියෝ එකත් එක්ක රැඳී හිටියට අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.